ඉස්සර ලස්සනට මහතට බෝලි වගේ හිටියනෝ. රූපිකා අවුරුද්දට අන්න රූපිකා ඒක හිතකට දාන්න. ඒ වාගේ ඊයකට යන්නේ ඉතින්. මේ චූටිත් ඉඳලා තියෙන්නේ. මං දැක්කේ නැහැ වාඩි වෙලා ඉන්න. රූපිකා තේප මේ ඔන්න ඔය තියෙන වැඩක් කරගන්න. මම මේ චූටිත් එක ඩිංගක් දොඩ ඉන්න. දැන් මොකද දරුව කරන්නේ? විභාග ලියලා ගෙදරටම වෙලා ඉන්නද කල්පනාව? මොකක් හරි කෝස් එකක්වත් බලලා කරා නම් හරිනවා. ඇයි දැන් කෙට්ටු වෙලා? කන්නේ නැද්ද? හරියට මැස්ස දීලා වගේ. දැන් ඉතින් ලොකු කෙල්ලෙක් නුනේ. හොඳට උයන්න එහෙම පුළුවන් ඇති නුනේ. මක්කයි. දැන් හැදෙන ළමයි වියන්නේ ඉතින් YouTube බලන්න. අනේ අපේ මොකෝ ඕව නොතිබුණා නම් එහෙම දැන් හැදෙන උයයි ඉතින්. කුණ්ඩේ කැපුවා. ලස්සන දිග කොණ්ඩේ යන්න තිබුණේ නේ. කෝ දැන් මේ ලස්සන කොණ්ඩේ? අනේ මක්කයි. දැන් හැදෙනු කොණ්ඩේ යනවයි කියලා අහෙට්ටයි මෙහෙට්ටයි මේ විරිවිට්ටන් ගහන්න කපාගෙන අර මක්කද මෙන්න මෙහිම ගා ගන්නවර මේ මක්කද මලකඩ වගේ ටිකක් උලාගෙන හිතන් ඉන්නේ හරි හැදෙයි කියලා. අනේ මක්කයි විගඩ. අනේ චූටියෝ අපිට මක්කට යෝවනේ. මට මේ තව ගෙවල් දෙක තුනකටම යන්න තියෙනවා. මේ මං ගොහින් එන්නම් එහෙනම්. මේ රූපිකා මේකේ මේ අයිස්ක්‍රීම් පෙට්ටියක් උනාට මේකේ තියෙන මේ අච්චාරු ටික. මේ අර විනාකිරි ඩිංගක් මදි වුණා. පිට්ටකට දා තියන්න. පහු වෙනකොට කන්න හැකි දැන් කන්න බැරි වුණාට.